ජීවිතේ කියන්නේ හරිම අමුතු දෙයක්. සමහර වෙලාවට අපි හීනකින්වත් හිතන්නේ නැති විදිහට අපි දෛවය වෙනස් වෙන්න පුළුවන්. මම අද ඔයාලට කියන්න යන්නේ මම මගේ හිතේ අවුරුදු ගානක් තිස්සේ බොහෝම පරිස්සමට හංගගෙන හිටපු මතකයක්. මීට කලින් මම මේ ගැන මගේ සමීපතමයෙකුටවත් කියලා නැහැ. මගේ නම අනුලා. මම ලංකාවින් ඈත මැද පෙරදිග රටකට ගියේ මීට අවුරුදු 5කට විතර කලින්. මට වැඩ කරන්න ලැබුණේ මාලිගාවක් වගේ විශාල ගෙදරක. ඒ ගෙදර අයිතිකාරයා, ඒ කියන්නේ රෂීඩ් බාබා, හරිම තීජවන්ත පෙනුමක් තිබුණු පිරිමියෙක්. එයා ඇවිදිනකොට පවා ඊ පියවරවල ලොකු ගැඹුරු බවක් තිබුණා. මම මුල් සති කිහිපයේ හිටියේ හරිම පරිස්සමින්. බාබාගේ වයිෆ් ගොඩක් වෙලාවට හිටියේ එළියේ විනෝද වෙන්න ගිහින්. ඉතින් ගෙදර වැඩ කරන අය අතරින් බාබා වැඩියෙන්ම කතා කළේ මාත් එක්ක. එක දවසක් මම යාගේ පුස්තකාලයට කෝපි එකක් අරන් ගියා. එදා මම ඇඳලා හිටියේ ලංකාවෙන් අරන් ගිය බොහෝම චාම් මල් වැටුණු ගවුමක්. මම කෝපි එක මේසින් තියලා හැරෙනකොටම බාබා මට කතා කළා. "අනුලා, පොඩ්ඩක් ඉන්න." එයා මගේ ළඟට ආවා. එයාගෙන් ආවේ හරිම ප්‍රබල පිරිමි සුවඳක්. එයා මගේ උරහිස උඩින් අතක් තිබ්බා. ඒ අතේ උණුසුම මගේ ගතට අමුතුම විදිහට දැනුණා. මම පොඩ්ඩක් ගැස්සුනත් මට ඉතනින් අයින් වෙන්න හිතුනේ නැහැ. "ඔයාගේ ඇස්වල තියෙන්නේ ලොකු තනිකමක් අනුලා. මට ඒක තීරෙනවා." එයා එහෙම කිව්වේ රහසින් වගේ. ඉදායින් පස්සේ අපේ අතරේ තිබුණ ගනුදෙනුව හුඟක් වෙනස් වුණා. මම එයාගේ කාමරය අස් කරන්න යනකොට එයා ඕනෑකමින් එතනට එන්න පුරුදු වුණා. මම ඇඳ ඇතිරිලි හදනකොට එයා ඇඳ කුණක වාඩි වෙලා මම දිහා හරිම හැඟීම්බර විදිහට බලාගෙන ඉන්නවා. ඒ බැල්මින් මාව දිය වෙලා යනවා වගේ දැනුණත් මගේ හිතේ කුණක එකට අමුතුම කැමැත්තකුත් ඇති වුණා. දවසක් රා ලොකු වැස්සක් වැස්සා. අකුණු ගහනකොට මම හිටියේ මගේ පොඩි කාමරේ බයින් ගැහි. එකපාරටම දොරට තට්ටු කළා. "ඊ බාබා." එයාගේ අතේ විස්කි වීදුරුවක් තිබුණා. "අනුලා, මට නිින්ද යන්නේ නැහැ. මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ." එයා මගේ ඇඳ අයිනින් වාඩි වුණා. එදා රා අපි දෙන්න අපේ ජීවිත ගැන ගොඩක් දේවල් කතා කළා. එයා මගේ අත තදින් අල්ලගත්තා. "නිමල්ට දැනෙනවද ඔයා කොච්චර වටින කෙනෙක්ද කියලා?" එයා මගේ මූණට ලං වෙලා අහද්දි මගේ මුළු ඇඟම වෙවුලන්න ගත්තා. වැඩියෙන්ම හිතට දැනුණු දවස තමයි බාබා මාව කාන්තාරයේ තිබුණු එයාගේ පෞද්ගලික ෆාම් හවුස් එකකට එක්කගෙන ගිය දවස. රෑ වෙද්දි කාන්තාරයේ හඳ එළිය වැලි කඳු උඩට වැටිලා රන්වන් පාටට දිලිසෙනවා. අපි දෙන්න වැලි කන්දක් උඩ වාඩි වුණා. බාබා මාව එයාගේ ලෝගුව ඇතුළට ගත්තා. එයා මට රතු වයින් වීදුරුවක් දුන්නා. ඒක බීපු ගමන් මගේ මුළු ඇඟම රත් වුණා වගේ දැනුණා. "අනුලා, අද රෑ මේ මුළු ලෝකෙම අපේ." එයා ඒම කියලා මගේ නලල සිප ගත්තා. බාබාගේ රළු දෑත් මගේ සිරුර ආදරයෙන් වැළඳගද්දී මට දැනුනේ මම මේ ලෝකෙන් තුරන් වෙලා යනවා වගේ. "ඔයාගේ මේ ලාංකික සමී තියෙන සුවඳ මාව මත් කරනවා." එයා රහසින් මගේ කන ළඟ මිමිනුවා. එදා රෑයි තරු පිරිච්ච අහස යට අපි ගත කරපුයි සරාගී හෝරාවන් මගේ ජීවිතේ මම අත්විඳපු ලස්සනම සහ හිතට දැනුණුම අත්දැකීම වුණා. කාන්තාරයේ පළමු රාත්‍රියෙන් පස්සේ මගේ ලෝකේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මම මාලිගාවට ආවේ වැඩකාරියක් විදියට වුණාට රෂීඩ් බාබාගේ ලෝකයේ ඇතුළේ මම රජ කුමරියක් වගේ වින්දනයක් ලැබුවා. හැමෝටම හොරින් අපි හුවමාරු කරගත්ත බැල්මවල්, කාටවත් ඇහෙන්නේ නැතිව මගේ කන ළඟ යා මිමිනූ වචන මාව දවසින් දවස යාට තවත් ලං කළා. දවසක් උදේ බාබා කිව්වා එයාගේ ඇඳුම් කාමරය සම්පූර්ණයෙන්ම අලුතින් පිළිවෙලක් කරන්න ඕනි කියලා. ඒක හරිම විශාල, සුවඳ විලවුන් සුවඳ පිරුණු කාමරයක්. මම එතන වැඩ කර කර ඉද්දි බාබා ඇතුළට ආවා. එයා දොර ලොක් කළා. මගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා. "බලන්න අනුලා, අපි දෙන්න කොච්චර ගැලපෙනවද කියලා." එයා මගේ පිටුපසින් ඇවිත් මාව වැළඳගත්තා. අපි හිටියේ විශාල කණ්ණාඩියක් ඉස්සරහා. ඒ කණ්ණාඩියෙන් පිනුණී හැඩි-දැඩි අරාබි පිරිමියෙක් ළඟ ඉන්න අහිංසක ලාංකික ගැහැණියක්. එයාගේ උණුසුම් දෙතුල් මගේ උරහිස මත නතර වුණා. "ඔයා මගේ මැරුණු හදවතට පණ දුන්නා අනුලා." එයා එහෙම කියද්දී මට දැනුනේ මම ලොකු වරදක් කරනවා කියලා නෙවී, තවත් මනුස්සයෙක්ට ජීවිතේ සතුට දෙනවා කියලා. තවත් දවසක් රෑ 12ට විතර බාබා මට කිව්වා වත්ත මැද තියෙන පූල් එක ළඟට එන්න කියලා. හඳ එළිය පූල් එකේ වතුරට වැටිලා රිදී පාටට දිලිසෙනවා.
බාබා එතන විස්කි වීදුරුවක් බොමින් හිටියේ. මම එතනට යද්දී එයා මාව එයාගේ ළඟට ඇදලා ගත්තා. ඉදා මම ඇඳලා හිටියේ හරිම තුනී ඇඳුමක්. වත්ත පුරා තිබුණු මල් සුවඳයි බාබාගේ පිරිමි සුවඳයි එකතු වෙලා මාව මත් කළා. බාබා එයාගේ උණුසුම් තොල්වලින් මගේ ගෙල සිප ගන්න ගත්තා. මේ ලෝකෙ කිසිම දේකට වඩා මම මේ මොහොතට ආදරී. එයා මගේ කන ළඟ මිමිනුවා. මගේ දාස් පිය වුණා. ඒ විලාවි මට මගේ අතීතය, මගේ දුක්කම්බීරි ඔක්කොම අමතක වෙලා තිබුණි. ඒතේ හීනේ අතරමඟදි බිඳුනේ ලංකාවෙන් ආපු කෝල් එකකින්. ඒ මගේ මහත්තයා නිමල්. අනුලා දැන් ඇති. ඔක්කොම ණය ගෙවලා ඉවරයි. දැන් ඔයා ගෙදර ඉන්න. නිමල්ගේ ආදරණීය කටහඬ ඇහෙද්දි මගේ පපුව හිර වුණා. මම මෙච්චර කාලයක් හිටියේ හීනේක කියලා මට තේරුණා. මම බාබාට ගොඩාක් ආදරේ කළා. ඒත් මගේ ඇත්ත ජීවිතේ තිබුණේ ලංකාවේ. එදා රෑ මම බාබාට කිව්වා මට ආපහු යන්න ඕනි කියලා. බාබා ගොඩාක් වෙලා නිහඬව හිටියා. එයාගේ ඇස්වල මම මීට කලින් නොදැකපු ලොකු වේදනාවක් තිබුණා. මට ඔයාව නවත්තන්න බැහැ අනුලා. ඒත් මතක තියාගන්න. මගේ හදවතේ එක කොටසක් හැමදාම ඔයා ළඟ තියේ. මම ලංකාවට ඉන්න සතියකට කලින් බාබා මාව එයාගේ කාර් එකේ රවුමක් එක්කගෙන ගියා. අපි නගරින් ගොඩාක් ඈතට ගියා. එතන තිබුණේ ලොකු කඳු වැටියක්. අපි කඳු උඩට වෙලා ඉර බහින හැටි බලාගෙන හිටියා. අනුලා, ඔයා ගියාට පස්සේ මම කාටද මේ වගේ කතා කරන්නේ? බාබා ඇහුවේ හරීම දුකින්. මගේ පපුව කෑලිවලට කැඩෙනවා වගේ දැනුණා. මම එයාගේ අත තදින් අල්ලගත්තා. ඊ තමයි අපි දෙන්න එකට ගත කරපු අවසාන නිදහස් හෝරාව. ලංකාවට ඉන්න පිටත් තින දවස මගේ ජීවිතේ මම අඬපු වැඩිම දවස වුණා. රෂීඩ් බාබා මාව යාපෝට් එකට එක්කන් ආවේ නැහැ. එයා කිව්වා ඊ වින්වීම දරාගන්න යාට ශක්තියක් නැහැ කියලා. මම ටැක්සි එකට නගිනකොට එයා මාලිගාවේ උඩ තට්ටුවේ බැල්කනියේ ඉඳන් මම යන දිහා බලාගෙන හිටියා. මම ටැක්සි එකේ ඉඳන් උඩ බලද්දි එයා එයාගේ අත හිමින් වැනුවා. ඊ වෙලාවේ මගේ පපුව කෑලි කෑලි වලට කැඩෙනවා වගේ දැනුණා. මම මේ මාලිගාවෙන් අරන් ආවේ සල්ලි විතරක් නෙවෙයි, කවදාවත් කාටවත් කියන්න බැරි උණුසුම් මතක ගොඩක් සහ බාබා මට දීපුයි සුවඳ විලවුන් බෝතලයයි විතරයි. දැන් මම ලංකාවට ඇවිත් අවුරුදු 2ක් වෙනවා. අපි ගත්තු ණය ඔක්කොම ගෙවලා ඉවරයි. නිමල් දැන් පුංචි බිස්නස් එකක් කරනවා. එයා හිතන්නේ මම මැද පෙරදිග රටක ගිහින් අවුවට වීලි වීලි දුක් විඳලා සල්ලි හිව්වා කියලා. එයා මට ගොඩාක් ගරු කරනවා. ඊත් හැමදාම රෑට නිමල් මාව බදාගෙන නිදාගද්දි මට දැනෙන්නේ රෂීඩ් බාබාගේ ඒ රළු දෑත්වල උණුසුම. සමහර දවස්වලට රෑට නිමල්ට නිින්ද ගියාට පස්සේ මම හිමීන් නැගිටලා මගේ රහස් පෙට්ටිය අරිනවා. ඒක ඇතුලේ බාබාගේ ෆොටෝ එකකුයි අර සුවඳ විලවුන් බෝතලයයි තියෙනවා. මම මේ සුවඳ විඳින හැම වෙලාවකම තප්පර ගානකට මම ආයෙත් අර කාන්තාරේ වැලිකන්දු උඩට යනවා. බාබා මගේ කන ළඟ කුඳුරපු ඒ සරාගී වචන මට තාමත් ඇහෙනවා වගේ. ලෝකයා මට වැරදි ගැහැණියක් කියලා බනීවි. Tamanගේ මහත්තයා ඉද්දි වෙනත් පිරිමියෙක්ට හිත දුන්නු එක වරදක් කියලා කවුරුත් කියයි. ඒත් ඒ කාන්තාරේ හුදකලා මාලිගාව ඇතුලේ මම විඳපු ඒ ආදරය, ඒ සැලකිල්ල මගේ ජීවිතේ කවදාවත් නිමල්ගින් ලැබිලා නැහැ. බාබා මගේ සිරුරට විතරක් නෙවෙයි, මගේ ආත්මයටත් ලං වුණා. බාබා මට පොරොන්දු වුණා අපි ජීවිතවලට හානියක් නොවෙන්න මේ රහස අපි දෙන්න අතර විතරක් තියාගන්නවා කියලා. එයා මට ආයිත් කවදාවත් කෝල් කළේ නැහැ. ඒත් මම දන්නවා මේ ලෝකී කොහේ හරි තැනක ඒ තීජවන්ත පිරිමියා මගේ මතකියත් එක්ක ජීවත් වෙනවා කියලා. අනුලා, මේ බලන්න ඔයාට පාර්සලයක් ඇවිත්. නිමල්ගේ කටහඬ ඇහුනම මගේ මුළු ඇඟම සීතල වෙලා ගියා. මම ලංකාවට ඇවිත් දැන් අවුරුදු 3ක්. බාබා ගැන මතකයේ හිතී යටපත් කරගෙන මම සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් හිටියේ. ඒත් මේ පාර්සලිය දැක්කම මගේ හිතේ තිබුණේ බය ආයිත් මතුවුණා. පාර්සලයේ උඩ තිබුණි ඩුබයි මුද්‍රාව. මම වීවලන දාතින් ඒක ඇරියා. ඇතුලේ තිබුණි ඊටමත් මිලාදික රත්රන් පැහැති කුඩා පෙට්ටියක් සහ ලියුමක්. නිමල්ට නොපෙනෙන්න මම ඒක මගේ කාමරයට අරන් ගියා. ලියුම ඇරපු ගමන් මගේ ඇස්වලට කඳුළු ආවා. ඒ අතකුරු මට හොඳටම හුරුයි. අනුලා, මම අසනීපෙයින්. මගේ අවසාන කාලී මට ඔයාව එකපාරක් දකින්න ඕනි. රෂීඩ් බාබා.
මම මොනව කරන්නද කියලා හිතාගන්න බැරුව අසරණ වුණා. නිමල්ට මේක කොහොමද කියන්නේ? මම මේ සාමකාමී ජීවිතය විනාශ කරගන්නවාද? ඒත් බාබා මට කරපු උදව්, අපි අතරේ තිබුණේ අසීමිත බැඳීම මට අමතක කරන්න බැහැ. මම පිට්ටිය ඇරලා බැලුවා. ඒක ඇතුළේ තිබුණේ මම එහි ඉද්දී එයාට මාලිගාවේ වත්තීදි නැති වුණා කියලා බොරුවට කිව්ව මගේ රත්තරන් මාලය. එයා ඒක මෙච්චර කාලයක් පරිස්සම් කරලා තියෙනවා. සති කිහිපයක් මම ගෙව්වේ නිරයක වගේ. අන්තිමේදී මම තීරණය කළා නිමල්ට ඇත්ත කියන්න බැරි නිසා මම වැඩ කරපු ඒජන්සියේ වැඩකට ආයෙත් සති දෙකකට යන්න ඕන කියලා බොරුවක් කියන්න. නිමල් මුලින් අකමැති වුණත් මගේ පෙරත්ත නිසා එයා කැමති වුණා. මම ආයෙත් ඒ රටට පය තැබුවා. ගුවන්තොටුපොළේදී මාව පිළිගන්න ආවේ බාබාගේ පරණ ඩ්‍රයිවර්. මම මාලිගාවට යද්දි මුළු පරිසරයම වෙනස් වෙලා වගේ දැනුණා. බාබා හිටියේ එයාගේ නිදන කාමරී ඇඳක් උඩ. එදා මම දැක්ක ඒ තීජවන්ත පිරිමියා දැන් ගොඩක් දුර්වල වෙලා. මාව දැක්ක ගමන් එයාගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටුණා. අනුලා, ඔයා ආවා. එයා හීන් හඬින් කිව්වා. මම එයාගේ ඇඳ අයිනින් වාඩි වෙලා එයාගේ රළු දෑත් අල්ලගත්තා. ඒ ස්පර්ශය මට දැනුනේ අවුරුදු 10 ගානකට පස්සේ මම මගේ ගෙදරට ආවා වගේ. එදා රෑ අපි ගොඩක් දේවල් කතා කළා. එයා මට කිව්වා එයාගේ වයිෆ් දැන් එයා එක්ක නැහැ කියලා. එයා තනි වෙලා හිටියේ කියලා. සති දෙකක් මම බාබා ගාව හිටියා. මම එයාට බෙහෙත් දුන්නා, එයාට කෑම කැව්වා. ඒ කාලේ ඇතුළත අපි අතරේ තිබුණේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ගැඹුරු ආත්මීය බැඳීමක්. එයා මට කිව්වා එයාගේ දේපල වලින් කොටසක් මගේ නමට ලියලා තියෙනවා කියලා. ඒත් මට සල්ලි ඕන උනේ නැහැ. මට ඕන උනේ මේ පිරිමියාගේ ආදරය විතරයි. බාබා සුවය ලබන්න පටන් ගත්තා. මම ආපහු ලංකාවට එන්න ලෑස්ති වුණා. අනුලා, මම දන්නවා ඔයාට ඔයාගේ ජීවිතේ තියෙනවා කියලා. මේක තමයි අපේ අවසාන හමුවීම වෙන්න ඇති. එයා මගේ නලල සිපගත්තේ ආයෙත් කවදාවත් හමු නොවන බව දන්නවා වගේ. කාලය ගෙවිලා ගියේ හිතාගන්න බැරි වේගයකින්. මම දෙවනි පාර බාබාව බලලා ලංකාවට ඇවිත් අවුරුද්දක් විතර ගත වුණා. මගේ හිතේ තිබුණේ ලොකු නිදහසක්. මොකද මම යාට කරන්න පුළුවන් උපරිම සැලකිල්ල කරලා සමුගත්ත නිසා. ඒත් මම දැනගෙන හිටියේ නැහැ දෛවය මට තවත් එක පුදුමයක් ඉතිරි කරලා තියෙනවා කියලා. එදා පට්ටම වැස්ස දවසක්. නිමල් වැඩට ගිහින් හිටියේ. එකපාරටම අපේ ගෙදර ඉස්සරහා කළු පාට ලොකු ප්‍රාඩෝ රථයක් නතර කළා. ඒකෙන් බැස්සි ටයි කෝට් ඇඳගත්ත මහත්තයක්. එයා කෙලින්ම මගේ ගාවට ආවා. අනුලා මහත්මියද? එයා ඇහුවේ ඉංග්‍රීසියෙන්. එයා බාබාගේ පෞද්ගලික නීතිඥවරයා. මගේ පපුව ගැහින්න ගත්තා. එයා මගේ අතට ලොකු ලියුම් කවරයක් දුන්නා. අනුලා මහත්මිය, රෂීඩ් බාබා මීට සති දෙකකට කලින් මෙලොව අතහරලා ගියා. එයා අවසන් හුස්ම හෙලනකම්ම ඔයාව මතක් කළා. ඊ වචන ටික ඇහුනම මට දැනුනේ මගේ මුළු ලෝකේම නතර වුණා වගේ. මම කාටවත් නොපෙනින්න ඒ ලියුම් කවරේ අරන් කාමරේට දිව්වා. ලියුම් කවරේ ඇතුලේ තිබුණේ බාබා යාගේ අවසාන මොහොතේ මට ලියපු පුංචි ලියුමකුයි තවත් එක රහස් යතුරකුයි. අනුලා, මගේ ජීවිතේ මම අත්විඳපු ලස්සනම ආදරේ ඔයා. මම ඔයාට ලංකාවේ බැංකුවක මගේ නමට තිබුණ රහස් ගිණුමක් සහ ලොකු දේපලක් පවරලා තියෙනවා. මේක මගේ අවසාන ආදරය. ඔයාගේ ජීවිතේ සැපවත් කරගන්න. බාබා මිය ගියත් එයා මගේ මුළු ජීවිතේම වෙනස් කරලා ගිහින්. මම බැංකුවට ගිහින් ඒ රහස් ගිණුම පරීක්ෂා කළා. ඒකේ තිබුණ මුදල දැක්කම මට හුස්ම ගන්න අමතක වුණා. ඒත් මට ඒ සල්ලිවලට වඩා වටින්නේ බාබා මට දීපු ඒ ආදරණීය ගෞරවයයි. නිමල් මගෙන් ඇහුවා මේ සල්ලි කොහෙන්ද කියලා. මම එයාට කිව්වා මම වැඩ කරපු මාලිගාවේ හාම්පුතා එයාගේ දේපලවලින් කොටසක් විශ්වාසවන්ත සේවකීන්ට බෙදලා දීලා කියලා. නිමල් ඒක විශ්වාස කළා. නිමල් හිතන්නේ අපි දෙන්න හරිම වාසනාවන්තයි කියලා. ඒත් නිමල් දන්නේ නැහැ මේ හැම සැප සම්පතක්ම මගේ ජීවිතේ මම කරපු ඒ ලස්සන වැරද්දී ප්‍රතිඵලයක් කියලා. බාබාගේ සුවඳ තාමත් මගේ හිතේ තියෙනවා. එයා මට දීපු ඒ සුවඳ විලවුම් බෝතලේ දැන් හිස් වෙලා ඒ තීකේ තැවරිලා තියෙන මතකය කවදාවත් හිස් වෙන්නේ නැහැ. මම දැන් සල්ලි තියෙන වැදගත් කාන්තාවක්. ඒත් මගේ හිතේ ගැඹුරුම තැනක ඉන්නේ අර කාන්තාරී වැලි කඳු උඩ හාම්පුතාට පිම් කරපු ඊ අහිංසක සීවිකාව විතරයි. කාලය කියන්නේ පුදුම දෙයක්. රෂීඩ් බාබා මිය ගිහින් දැන් අවුරුදු 10ක් ගත වෙලා. මම දැන් මැදිවියේ පසුවන කාන්තාවක්. බාබා මට දීපු ඒ රහස් දේපල සහ මුදල් නිසා අපේ ජීවිතේ සෑහෙන්න දියුණු වුණා. මගේ පුතා නෙතුම්
දැන් උසස් අධ්‍යාපනයේ ලබන තරුණයෙක්. එයා හරිම බුද්ධිමත් වගේම එයාගේ පෙනුමේ තියෙන්නේ අමුතුම තීජවන්ත බවක්. සමහර වෙලාවට එයා දෙස බලද්දි මගේ පපුුව ගැස්සෙනවා. මොකද එයාගේ ගැඹුරු ඇස් සහ පෞරුෂය මට මතක් කරන්නේ බාබාවමයි. දවසක් නිතුම් මෙයාගේ විශ්වවිද්‍යාලයේ වැඩකට මගේ පරණ ලියකියවිලි අල්මාරිය පරීක්ෂා කරමින් හිටියේ. මම එතන හිටියේ නැහැ. එයාට අහම්බෙන් හම්බවෙලා තිබුණේ මම මෙච්චර කාලයක් පණ වගේ ආරක්ෂා කරපු අර රහස් පෙට්ටිය. මම ගෙදරෙද්දි නිතුම් සාලේ වාඩි වෙලා අතී බාබාගේ ෆොටෝ එකයි අර පරණ රහස් ලියුමයි තියාගෙන ගල් වෙලා වගේ බලන් ඉන්නවා. අම්මි, මේ කවුද? මේ ලියුමේ තියෙන දේවල් වල තීරුම මොකක්ද? නිතුම් මගින් ඇහුවි විවලන කටහඬකින්. මගේ මුළු ලෝකයේම කඩා වැටුණා වගේ දැනුණා. අවුරුදු ගානක් මම හංගගෙන හිටපු ඒ ගින්දර අද මගේ පුතා ඉස්සරහා පත්තු වෙලා. මට තවත් බොරු කරන්න ශක්තියක් තිබුණේ නැහැ. මම නිතුම්ව කාමරයට එක්කගෙන ගිහින් රෂීඩ් බාබා සහ මා අතර තිබුණුයි අසීමිත සරාගී සහ ආත්මීය බැඳීම ගැන හැමදීම කිව්වා. නිතුම්ගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටුණා. එතකොට අම්මි, මේ මගේ පිනුම මට ලැබුණු මේ හැමදීම එයා නිසාද? මම ඌ කියලා ඔළුව වැනුවා. නිමල් මගේ මහත්තයා වුණත් නිතුම්ගේ ලීඋරුමේ තියෙන්නේ කාන්තාරී මාලිගාවට කියලා මම ඉදා පිළිගත්තා. නිතුම් ගොඩක් වෙලා නිහඬව හිටියා. එයාට බාබාගේ ෆොටෝ එක දකිද්දි අමුතුම ආදරයක් සහ ගෞරවයක් දැනෙනවා කියලා එයා කිව්වා. නිතුම් තීරණය කළා එයාගේ මූල් සොයාගෙන ඒ රටට යන්න. අම්මි, මට ඒ මිනිස්සයාගේ සොහොන ළඟට ගිහින් එකපාරක් ස්තුති කරන්න ඕනේ. මම මුලින් බය වුණත් පස්සේ මම එයාට අවසර දුන්නා. සති දෙකකට පස්සේ නිතුම් මේ රටට ගියා. එයා එහි ගිහින් බාබාගේ නීතිඥවරයාව හමු වුණා. බාබා මිය යන්න කලින් නිතුම් වෙනුවෙන් රහස් පණිවිඩයක් ඉතිරි කරලා තිබුණා කියලා නිතුම් මට කෝල් කරලා කිව්වා. අනුලාගේ පුතා යම් දිනක මෙහි පැමිණියහොත් ඔහුට මගේ ව්‍යාපාරවල කොටස් හිමි විය යුතුයි. බාබා හැමදේම කලින් සැලසුම් කරලා තිබුණා. එයා දැනගෙන හිටියා තමන්ගේ ලීඋරුමය කවදා හරි තමන්ව සොයාගෙන එනවා කියලා. දැන් නිතුම් ලංකාව සහ ඊරට අතර ව්‍යාපාර කරන ලොකු ව්‍යාපාරිකයෙක්. නිමල් තාමත් හිතන්නේ මේ හැමදේම මගේ වාසනාව කියලා. මම මේ රහස නිමල්ගෙන් සදහටම හංගනවා. ඒත් නිතුම් සහ මා අතර තියෙන්නේ දැන් තවත් ගැඹුරු රහසක්. අතීතයේ වැළලුණුයි සරාගී රහස අද නව පරම්පරාවක ශක්තිය වෙලා. බාබාගේ සුවඳ දැන් නිතුම් හරහා මගේ ලෝකය පුරාම පැතිරිලා තියෙනවා. සමහර ආදර කතා කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ඒවා පරම්පරාවෙන් පරම්පරාවට ගලාගෙන යනවා. ජය වේවා.